හලෝ ගාහිස් කොහොමද ඔයාලට ඉතින් අද මන්නේ මානදර්සේ ජපානය ආජිසයි කියලා මල් වර්ගයක් තියෙන අවුරුද්දට එක පාරක් විතර පිපෙන ඉතින් නිවාඩු දවසින් මම යන්නේ තෝ මේ ළඟ අමිදජි කියලා පන්සලක් තියෙනවා ඒ පන්සලේ ලස්සන මල් ගොඩක් තියෙනවා ඉතින් අපි ගිහින් බලමු කොහොමද කියලා මම දැන් ආවා මෙතෙක් පන්සලට මෙතෙන් තමයි ඇතුළට යන්න තියෙන්නේ මගේ යාළුවෝ දෙන්නෙකුත් ආවා මේ අජිසයි මල් පිපෙන මාසේ ඉඳලා අජිසයි මට්සුරි ඒ කියන්නේ අජිසයි මල් උත්සවයක් විදිහට තමයි මේක පවත්වන්නේ මෙතනින් ඇතුළට යන්න ටිකට් එකක් ගන්න ඕනේ ඒ කට්ටියට සල්ලි වැඩි නිසා 2000ක් දුන්නා ටිකට් එකක් වෙන්නේ 200යි ඉතින් මේ කට්ටියට සල්ලි අපිට ආපහු දුන්නා අපි මෙතනින් ටිකට් අරගෙන ඇතුළට යන්න තමයි හදන්නේ ඉතින් අපිට මේ පේන තැනින් තමා පන්සලට ඇතුල් වෙන තැන තියෙන්නේ මෙතනින් ඇතුල් වෙලා ටිකක් උඩට යන්න ඕනේ හතර වටේටම ඇතුල් වෙන තැනින් තමයි තියෙන්නේ අජිසයි මල් ඉතින් මේ පන්සලේ අජිසයි මල් වර්ග 80ක් විතර තියෙනවා කියලා කියනවා එක එක මල් වර්ග අපි උඩටම ගිහින් බලමු මොනවද අපිට බලන්න තියෙන්නේ කියලා මේවා තමයි අජිසයි මල් කියන්නේ ජපානයේ මේවා අවුරුද්දට එක පාරක් විතරයි පිපෙන්නේ 6 වෙනි මාසේ මුල ඉඳන් වගේ 7 වෙනි මාසේ මැද වෙනකන් තියෙනවා ජපානයේ සුයු ඒ කියන්නේ වැහි කාලෙත් එක්ක තමයි මේ මල් පිපෙන්න ගන්නෙ ඉතින් එහෙම පිපිලා 7 වෙනි මාසේ මුල සතිය මැද වගේ වෙනකන් මේ මල් තියෙනවා ඉතින් අවුරුද්දට එක පාරක් පිපෙන මල් වර්ගයක් නිසා මේ මල් බලන්න ගොඩක් ජපන් ජාතිකයෝ ඒ වගේම විදේශ ජාතිකයෝ වෙනවා. ඒ වගේම තමයි මේ අමිදජි කියන පන්සල මේ අජිසයි මල් දෙන හින්දා ගොඩක් ප්‍රසිද්ධයි. ඒ නිසා ගොඩක් කට්ටිය මෙතෙන් එනවා මල් බලන්න. ඒ වගේම ගොඩක් ජපානයේ බෞද්ධ ආගම අදහනවා. ඒ නිසා බෞද්ධ කට්ටිය එනවා මේ පන්සල වැඳ පුදා ගන්න. අපි මෙතන ඉඳන් උඩට ගිහින් බලමු අපිට මොනවද උඩට ගිහින් බලන්න තියෙන්නේ මේ පන්සල කොයි වගේද කොයි වගේ ලස්සන පරිසරයක්ද තියෙන්නේ කියලාって感じじゃない？ね、残念ながら何もない。でもこっち側はずっとあるよ。こっち側から行く。こっから出れるけどね。මේ අපි යන පාර දිගේ තමයි පන්සලට යන්න උඩට යන්න තියෙන්නේ. වටේට තියෙන ලස්සන පරිසරය, නිස්කලංක වටපිටාව එක්ක උඩට යන්න තමයි තියෙන්නේ. පන්සලට යන්න මේ පාර දිගේ ටිකක් දුර යන්න ඕනේ. ඉතින් අපි ගිහින් බලමු කොහොමද කියලා.
අපි ආපු පාර දිගේ උඩටම ඇවිල්ලා ඉන්නේ. ඉතින් මේ පේන්නේ පන්සලට උඩටම ඇවිල්ලා ඇතුළට එන්න තියෙන දොරටුව. ඉතින් අපිට උඩටම ආපුවාම ඉස්සරලාම බලාගන්න තියෙන මේ වගේ ශාලාවක්. මේ වගේ ශාලාවල තමා මෙයාලා පූජාමය අවස්ථාවලදී ඇතුලේ එකට වාඩි වෙලා ඉඳගෙන ස්වාමීන් වහන්සේලාත් එක්ක පූජාමය කටයුතු කරන්නේ. ඉතින් මේ වීඩියෝ එකේ මැද හරියේ තියෙනවා ඒ වගේ පූජාවක් කරන අවස්ථාවක්. ඉතින් අපි මෙතනින් එහාට ගිහින් බලමු මේ පන්සලේ බලන්න තියෙන්නේ මොනවද කොයි වගේද කියලා. මේ පන්සලේ ඇවිදින්න තියෙන පාරවල් දිගටම මේ වගේ අදිසයි මල් වවලා තියෙනවා. ඉතින් මාරම ලස්සනක් තියෙන්නේ. එක එක පාටවල එක එක මල් ಜಾති තියෙනවා. ඉතින් මේ මල් වල පාට වෙනස් වෙන්න බලපානවා කියන්නේ මේ පසේ තියෙන ලවණතාවයත් එක්ක තමයි මල් වල පාට වෙනස් වෙන්න බලපානවා කියන්නේ. ඉතින් මේ පන්සලේ ගොඩක් තියෙන නිල් පාට, රෝස පාට, සුදු පාට වගේ මල් ಜಾති. ඉතින් මෙතන තියෙනවා කැරගෙන රෝදයක් වගේ එකක්. ඒකේ ලියලා තියෙනවා කංජි වලින් සූත්‍රයක්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි. මේ තියෙන්නේ කැරගෙන රෝදේ වගේ එක. මේකෙත් ලියලා තියෙනවා කංජි වලින් සූත්‍රයක්. ඉතින් මම කංජි වැඩි දන්නේ නැති නිසා මේක කියවන්න ගියේ නෑ. කියවන්න දන්න කෙනෙක් නම් මේක නවත්තලා මුලින් ඉඳන් අගට කියවන්න පුළුවන්. ඉතින් වැඩි විස්තර දන්නේ නැති නිසා කංජි දන්නේ නැති නිසා මම කියවන්න ගියේ නෑ. අපි මෙතන ඉඳන් තව ටිකක් ඉස්සරහට ගිහින් බලමු අපිට මොනවද බලා ගන්න තියෙන දේවල් කියලා. මේ තැන මේ පන්සලේ තියෙන ගොඩක් විශේෂ ස්ථානයක්. මෙතන අපිට බලාගන්න පුළුවන් බුදු පිළිමයක් එක්ක දෙපැත්තෙන් දෙවියන්ගේ පිළිම 4ක් තියෙනවා. ඉතින් මෙතෙන්න වතුර එන මාර්ගයකින් වතුර ඇවිල්ලා මේ කාණුවක් වගේ එකක් තියෙනවා. ඒකට වැටිලා මෙතනින් වතුර ගලාගෙන යනවා. පල්ලෙහෙන් තියලා තියෙන උණ බම්බු වලින් හදලා මේ පිළිම වලට වතුර ඉහින්න පුළුවන් වෙන විදිහට. ඉතින් මෙතෙන් එන කට්ටිය ඒ උණ බම්බු වලින් හදලා තියෙන එකෙන් මේ පිළිම වලට වතුර ඉහලා මේ පිළිම දෝවණය කරනවා. ඉතින් ඒක මේ පන්සලේ තියෙන විශේෂ අවස්ථාවක්. ඉතින් මමත් දැන් හදන්නේ මෙතන ඉටිපන්දම් තියලා තියෙනවා, හඳුන් කූරු තියලා තියෙනවා. ඉටිපන්දමක් පත්තු කරලා හඳුන් කූරු දෙකක් පත්තු කරලා මමත් හදන්නේ දැන් මේ පිළිම ටික දෝවණය කරන්න. ඉතින් අපි බලමු කොහොමද කරන්න කියලා.
මෙතන තියෙන්නේ ලොකු ගන්ටාරයක්. ඒක අපිට ගහන්න පුළුවන්. ඉතින් මමත් දැන් හදන්නේ මේ ගන්ටාරේ ගහලා බලන්න කොහොමද කියලා. ලොකු ගන්ටාරයක් නිසා ලොකු හඬක් එනවා. මෙතන තියෙන්නේ මේ යෙන් 100ක් දාලා මෙතන තියෙනවා පොඩි මැටිවලින් හදපු පිඟානක් වගේ එකක්. ඒකේ අපිට කැමති අපිට හිතෙන අපිට ඉස්සරහට වෙන්න ඕන කියලා හිතන දෙයක් මේ පැටියේ ලියලා තැනක් තියෙනවා විසි කරන්න. එතන පොඩි රවුමක් වගේ එකක් හදලා තියෙනවා. ඒක මැද්දෙන් හරියටම විසි කරන්න ඕනේ. ඒක මැද්දෙන් හරියටම ගියොත් අපි මේකේ ලියපු අපි හිතපු දේ ඉෂ්ට වෙනවා කියලා මෙයාලගේ අදහසක් තියෙනවා. ඉතින් මමත් දැන් හදන්නේ මේකේ මම හිතන දේ ලියන්න. ඉතින් මම හිතපු දේ තමා මට කවදා හරි ජපානයේ කෙල්ලෙක් බඳින්න ලැබේවා කියලා මම මේකේ ලියලා මම හරියටම මැද්දෙන් විසි කරා. ඉතින් අපි බලමු කොහොමද ඒක කරන්න කියලා. ඉතින් මේ ලියලා තියෙන්නේ ජපන් කෙල්ලෙක් කසාද බඳින්න ලැබෙන්න කියලා. ඉතින් මම දැන් මේකත් අරගෙන ගිහින් අර විසි කරන්න තියෙන දැනින් විසි කරන්න තමයි හදන්නේ. ඉතින් මෙයාලත් දැන් අරගෙන ලියලා මෙයාලට ජපන් කොල්ලෙක් බඳින්න ලැබෙන්න කියලා විසි කරනවා. ඉතින් කාටවත් මේක මැද්දෙන් විසි කරගන්න නම් බැරි වුණා හරියට. මේ තමයි මම අර කලින් කියපු පූජාවක් කරන අවස්ථාව. ඉතින් මෙතන ස්වාමීන් වහන්සේ නමක් ඉස්සරහ පූජාවක් කරනවා. ඉතින් කට්ටිය ගොඩක් ඇතුලේ ඉඳගෙන මේ පූජාවට සහභාගීලා ඉන්නවා. මම ඒ කට්ටියට බාධාවක් වෙන නිසා ඇතුළට ගිහින් වීඩියෝ කරන්න ගියේ නෑ. එළියේ ඉඳන් වීඩියෝ කරා. මෙතන තියෙන්නේ මේකෙන් වතුර අරගෙන අපිට මූණකට අතපය හොදගන්න පුළුවන් තැනක්. ඉතින් මේකටත් වතුර එන ලයින් එකක් තියෙනවා. දිගටම මේකට වතුර එනවා.
මේ අවටත් මල්ගස්වල හැම තැනම මල් පිපිලා ලස්සන පරිසරයක් තියෙනවා. ඉතින් මම වීඩියෝ කරගෙන ඉඳලා හැපැත්තෙන්ගේ පොඩි බබෙක් ආවා මෙතෙන්න. ඉතින් මං එයාලත් පොඩ්ඩක් වීඩියෝ කරලා ඊට පස්සේ ගියා මේ තියෙන ශාලාවක් ඇතුළ පෙන්වන්න ඔයාලට. මේ තමයි මෙයාලගේ පූජා කටයුතු කරන ශාලාවල ඇතුළ. ඉතින් මේ වගේ ඉස්සර තැනක තමා ස්වාමීන් වහන්සේ වාඩි වෙලා මේ වටේට කට්ටිය ඉඳගෙන ඒ පූජාවට සහභාගී වෙන්නේ. ඒ විදිහට තමයි මෙයාලගේ පූජා කටයුතු සිද්ධ වෙන්නේ. ඊට පස්සේ අපි කකිගෝරි කෑවා. ඉතින් මේ තියෙන්නේ කකිගෝරි. තැනකට ගියොත් කකිගෝරි කන්න මාර පෙරේතෙන්වත් තියෙන්නේ මෙයා. කොහෙට හරි ගියොත් කකිගෝරි තමයි හොයන්නේ. ඉතින් අපිටත් තොරෙන් ගිහලා කකිගෝරි අරගෙනありがとう。はい、ありがとうございました。ඉතින් ගායිස් මේ තමා වීඩියෝ එකේ අවසාන වෙනකම් ඇවිදපු හැම තැනකම මේ වගේ ලස්සන අජිසයි මල් තමා දැක ගන්න තිබ්බේ. ඉතින් ආයෙත් දවසක මේ වගේ ලස්සන තැනකින් ලස්සන දවසකින් අපි හම්බෙමු. ඉතින් මේ වගේ ලස්සන වීඩියෝ තවත් ඔයාලට බලන්න ඒ වගේම ඔයාලඟටම ගෙන්න ගන්න මගේ channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. Thank you guys. Goodbye.